හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අදත් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද ගෙනත් තියෙනවා සුපිරි ඔෆර් එකක්. හරිද? ඉතින් මේක තිබ්බේ පික්මී ෆුඩ් එකේ ඔෆර් එක. ඒ කියන්නේ පීසා හට් එකේ ඔෆර් එකක් තිබ්බා. පර්සනල් පෑන් පීසා එකක් ගත්තොත් තව පර්සනල් පෑන් පීසා එකක් ෆ්‍රී දෙනවා කියලා. ඒ කියන්නේ buy one get one free කියලා තියෙන. අන්න ඒ ඔෆර් එකක් තිබ්බා. මට ගියේ ඔක්කොටම මම හිතන්නේ මට ගියේ රුපියල් 1131යි. හරිද? ඉතින් ගැන ඩිලිවරි චාර්ජ් ඔක්කොම නැත්තම් සාමාන්‍යයෙන් මේකේ පිසාට් එකේ නම් තිබ්බේ ප්‍රයිස් එක රුපියල් 800 ගාණක් තිබ්බේ. මම ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් මේ බිල් එකේ. ඉතින් අපි බලමු මේක ඔක්කොම අන්පැක් කරලා කොහොමද මේක මේ ඇවිල්ලා දෙන්නේ කියලා. මම මේකේ ජාති දෙකකින් තමයි ගෙනලා තියෙන්නේ. මේ එකක් තියෙනවා චිලි චිකන් කියලා මම ඔයාලට පෙන්නන්නම්. අනිත් බිල් එකක් නම් තියෙනවා. ඒකේ ගාන නම් නැහැ. ඒකේ තියෙන්නේ ඔයාලට වෙන්නන්න මෙන්න මේ ටික තමයි තියෙන්නේ මෙතන. ફોකස් වෙන්නේ නැහැ. අන්න ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් මේ අනිවාර්යෙන්. දැන් මට දැන් පෙන්නන්න දෙයක් නැහැ මොකද රෙකෝඩ් එකේ ෆෝන් එකකින් නිසා. ඉතින් අපි මේක මේ ඇවිල්ලා පිළිසි කරනවා. මේ ඇවිල්ලා සොසේජ් එක. සොසේජ් ඩිලයිට් කියලා තියෙනවා. ඔව් මේක ඒක. ඉතින් තව අපිට හම්බෙලා තියෙනවා මේක සෝස් පැකට් තියෙනවා. 4ක්ම තියෙනවා. එච්චරයි තමයි තියෙන්නේ. ටිෂු මුකුත් නැහැ. ටිෂු දීලා නෑ. මෙතන වෙනදට දෙනවනේ ටිෂු එක. මතක නෑ හරියට. ඉතින් අපි අන්පැක් කරලා බලමු කොහොමද කියලා. අපි ඉස්සලා මෙන්න මේ චිලි චිකන් එක පොඩ්ඩක් මේ ටේස්ට් කරලා බලමු. ඉතින් මෙන්න මෙතන තියෙනවා සීල් එක ඒක කඩාගමු. හරි ඒකත් සීල් එක කඩාගත්තා. අපි මේ විදිහට ඕපන් කරාම ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හොඳ පෙනුමක් නම් තියෙනවා ඉතින්. මේක මම ගෙනාවේ ගොඩගම අවුට්ලට් එකකින්. හරිද? අන්න මේ විදිහකට තියෙන එක අයින් කරමු. මේ විදිහට බොක්ස් එක ඉරා ගත්තා නම් මේක තියාගන්න පුළුවන් මේස උඩනේ. මේක එනවා පොඩි ට්‍රේ එකක් වගේ නේ. ඒක තියෙන්නේ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරිද? සෝස් එහෙමත් තියෙනවා. හරිද? සෝස් ඕන වුණොත් දාගමු. හරි. එන්න පොඩ්ඩක් මේකත් අයින් කරමු. ඉතින් මේක ටේස්ට් කරලා බලමු කොහොමද කියලා. ඒක මහා ලොකු සයිස් එකක් නෑ. හරිද? මේ පර්සනල් පෑන් පීසා කියන පොඩි එකනේ. සාමාන්‍ය එක්කෙනෙක්ට ඇති වෙනනේ මේ හදන්නේ. මේක තමයි ගණන් අඩු මේක. හරිද? අපි ටේස්ට් කරලා බලමු. ඉතින් යන්න කලින් ටේස්ට් කරන්න කලින් මතක් කරනවා මගේ channel subscribe කරන්න අනිවාර්යෙන් subscribe කරලා නැත්තම්. එහෙනම් අපි ටේස්ට් කරලා බලමු කොහොමද කියලා. හොඳයි. වරදක් කියන්නේ නැහැ. හොඳට තියෙනවා. අපි ඊට ටිකක් කාලා බලමු. ඉතින් මම දන්නේ නැහැ මේ ඔෆර් එක කොච්චර දවස් තියනවද කියලා. ඉතින් අද ඇවිල්ලා දිනේ 2025 ඔක්තෝබර් මාසේ අද 15. ඉතින් අද නම් ඔෆර් එක තිබ්බා. වෙන දවස්වල තියනවද දන්නේ නැහැ. අපි තව කෑල්ලක් ටේස්ට් කරලා බලමු. මේක නම් ටිකක් චිකන් එහෙම වැඩිපුර තියෙනවා. අර කලින් කාපු කෑල්ල චිකන් එහෙම තිබ්බේ නැහැ. හොඳයි.
හොඳ මේ ටේස්ට් එක තියෙනවා අර මේ ටිකක් අර වටේ පොඩ්ඩක් මේ කර වෙලා ගතියක් තියෙනවා. ඒ කියන්නේ කරහක් එන්නේ නැහැ ටිකක් අර ක්‍රිස්පි ගතියට පොඩ්ඩක් අර ටිකක් අර මේ වැඩියෙන් නිකන් මේ පිච්චිලා වගේ පොඩ්ඩක් ගතියක් තියෙනවා. ඒක අවුලක් නැහැ. ඒක හොඳයි. මොකද නැත්නම් පාන් පිටි දැන් වටේ නිකන් ධාරේ කන්න අමාරුනේ මේ පීස් එකේ එන වටේ ධාරේ නිකන් අර අමු පිටි වගේ තියද්දි කන්නත් අමාරුයි. මේ විදිහට පොඩ්ඩක් ක්‍රිස්පි ගතියට තියද්දි පොඩ්ඩක් කන්න පුළුවන් හරිද? අතරම හොඳයි ඈ. කියන වරදක් නැහැ. අය පොඩ්ඩක් සොසේජ් එකත් පොඩ්ඩක් try කරලා බලමු. මේ තියෙන සොසේජ් එක. ඔයාලට පේනවාද මෙතන ගහලා තියෙනවා. මම හිතනවා පේනවා කියලා. ඉතින් අපි ඒකත් පොඩ්ඩක් අන්පැක් කරලා බලමු කොහොමද කියලා. ඉතින් අපි අරකට සෝස් මුකුත් දාගත්තේ නැහැ නිකන් තමයි අපි try කරලා මේකට පොඩ්ඩක් සෝස් ටිකකුත් දාලා try කරලා බලමු. මේ ඉතින් මේවට මේ කිසිම මේ එක්ස්ට්‍රා මුකුත් ඇඩ් කරලා නැහැ. චීස් එක මුකුත් එක්ස්ට්‍රා ඇඩ් කරලා නැහැ. normal වෙන විදිහට මේ පීස් එක තියෙන්නේ. මේකෙත් තියෙන අර වගේ මේ පොඩි ප්ලාස්ටික් කෑල්ල. මේ විදිහට මෙන්න මේ ට්‍රේ එක වගේ ගාගම එළියට ඒක එන්නේ නැද්ද ඒකේ? ආයෙ නෑ ඒක. ඉතින් මේ විදිහට මේකත් අරගෙන අපි බොක්ස් එක අයින් කරමු. ඉතින් ඒකේ තියෙන ඉතින් සෝසේජ් තමයි තියෙන්නේ. හරිද? සෝසේජ් කෑලි දාලා චීස් දාලා ඉතින් ඒ ටික තමයි තියෙන්නේ. මේකත් පොඩ්ඩක් try කරලා බලමු. ඒක නම් පොඩ්ඩක් චීස් ගතිය වැඩිද මන් දන්නේ නැහැ. ඒක අරකට පොඩ්ඩක් චීස් ගතිය රහයනවා. චීස් රහයනවා. ඒකත් හොඳයි. කිසි අවුලක් නැහැ. සොසේජ් එහෙමත් දාලා දෙන්න සාමාන්‍යයෙන් ගානට හරියන්න ඉතින් දාලා දෙනවා. හරිද? අපි මේකට පොඩ්ඩක් සෝස් ටික ඇඩ් කරලා බලමු. හරි. සෝස් ටික හතරක්ම දෙනවා. අපි සෝස් ටික ඇඩ් කරලා කාලා බලමු කොහොමද කියලා. ඉතින් සෝස් එක මම ඉතින් සෝස් එහෙම ටිකක් කනවා. හරිද? කියන්නේ සෝස් වලට මේ සාමාන්‍යයෙන් මම කැමති ඔය ඕන කෑමකට සෝස් ටිකක් දාගත්තාම කන්න පුළුවන්. හරිද? සමහර අය නම් සෝස් වලට ආස නැහැ. මම නම් කැමතියි ඉතින්.
අපි කාලා බලමු. ඒක වෙනම ලෙවල් එකක් ඈ. සෝස් දැම්මම ඉතින් මේ ඕගොල්ලෝ තව දන්න ප්ලේස් මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් මේ කමෙන්ට් එකක් දාන්න. හොඳ කෑම තියෙන තැන් මේ මම පුළුවන් විදිහට ඒ තැන් වලට ගිහිල්ලා ඒ කෑම try කරලා බලන්න. මේ ඉතින් තාම channel එකේ කට්ටිය ලොකුවට වීඩියෝස් බලන්නේ නැහැ. ඉතින් ඉතින් මම කියනවා අනිවාර්යෙන් subscribe කරන්න channel එක. subscribe කරලා support එකක් දෙන්න. තව ඉස්සරහට අලුත් වීඩියෝස් ටිකක් අරන් එන්නම්. ඉතින් මේ මාර විදිහට දාඩි දාලා ඉන්නේ guys හරිද? මේ ලොකු ෆ්ලෑෂ් ලයිට් එකක් ඉස්සරහ ගහලා තින්නේ. ඒකෙන්ද පට්ටේ විතර දාඩි දානවා හරිද? අපි try කරලා බලමු තව කෑල්ලක්. ඉතින් guys මේ අද මම ඔයාලට අරන් ආවේ pizza hut එකේ offer එකක් හරිද? ඉතින් මම හිතනවා මේ offer එක මම හිතන අද විතරක් දන්නේ නැහැ. පොඩ්ඩක් check කරලා බලන්න පොඩ්ඩක්. අද ඇවිල්ලා ඔක්තෝබර් 15 හරිද? 2025 ඔක්තෝබර් 15. ඉතින් මේ වීඩියෝ බලනකොට නම් ඕගොල්ලන්ට මේ offer එක නැති වෙන්න පුළුවන්. පොඩ්ඩක් check කරලා බලන්න Pickme app එකේ. ඉතින් මම order කරේ Pickme එකේ. ඉතින් මේ ගොඩගම outlet එකේ. ඉතින් සුපිරි අවුලක් නැහැ කියන්න තරම් වරදක් එහෙම නැහැ හරිද මේ ඉතින් guys අනිවාර්යෙන් channel subscribe කරලා වීඩියෝ එක like එකක් දාන්න දාලා අනිවාර්යෙන් කට්ටියට බලන්න share කරන්න පුළුවන් නම් ඉතින් එහෙනම් අපි තව අලුත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්